අද අපි කතා කරමු මකුටේ බ්‍රෑන්ඩ් එකෙන් එන කෝඩ්ලස් ඉම්පැක්ට් ඩ්‍රිල් එක ගැන. ඉතින් මම ඔයගලන්ට කිව්වා වගේ මකුටේ බ්‍රෑන්ඩ් එකෙන් තමයි මේ ඩ්‍රිල් එක ගෙනල්ලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔයගලන්ට පේන ඇති මේක කාඩ්බෝඩ් කේසින් එකක තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපිට ඒක ගල්වල ඉවත් කරගන්න පුළුවන්. ඉතින් අපි ඩ්‍රිල් එක ගැන බලන්න ඉස්සෙල්ලා බලමු මොනවද මේ කේසින් කාඩ්බෝඩ් කේස් එකේ ගහලා තියෙන්නේ කියලා. එතකොට ඔයගලන්ට පේනවා මකුටේ ප්‍රොෆෙෂනල් පවර් ටූල්ස් කියලා ගහලා තියෙනවා. එතකොට මෙතන මේ පැකේජින් එකේ මේක ඇතුලේ තියෙන බැටරි දෙකක් සහ පවර් මේ ඇඩැප්ටර් එක ඉන්ක්ලූඩ් වෙලා එනවා කියලා ගහලා තියෙනවා. එතකොට 12 වෝල්ට් ඩ්‍රිල් එකක් කියලා ගහලා තියෙනවා. එතකොට මෙතන 0.8 මිලිමීටර් සිට මිලිමීටර් 10 දක්වා සපෝට් කරනවා. කියන්නේ මේ ඩ්‍රිල් කටු දාලා අපිට ඕන දෙයක් ඉද ගන්න පුළුවන් කියලා ගහලා තියෙනවා. ඒ වගේ දේවල් තමයි ගහලා තියෙන්නේ. ඒ වගේම පිටිපස්සේ ගහලා තියෙනවා ආයි මකුටේ කියලා ගහලා තියෙනවා. ඒ වගේම බැටරි වෝල්ටේජ් එක 20 වෝල්ට් කියලා ගහලා තියෙනවා. මැක්ස් ටෝක් එක 30 nm කියලා ගහලා තියෙනවා. මේ no load speed එක මේ විදිහට ගහලා තියෙනවා. චක් සයිස් එක ගහලා තියෙනවා. charging time එක කියන්නේ බැටරියක් charge වෙන යන time එක මේකේ ගහලා තියෙනවා. ඉතින් ඒ ටික තමයි මේකේ වටේ එන කාඩ්බෝඩ් box එකේ ගහලා අවිලා තියෙන්නේ. ඉතින් අපි දැන් මේ කාඩ්බෝඩ් box එක ඉවත් කරගෙන බලමු කොහොමද මේකේ පැකේජ් එක ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ කියලා. එතකොට මේ විදිහට අපිට කාඩ්බෝඩ් box එක ඉවත් කරගන්න පුළුවන්. දැනට මම මේක පැත්තකින් තියන්න. ඒ වගේම මෙන්න මේ විදිහට ප්ලාස්ටික් වලින් බිල්ඩ් වෙච්ච හොඳ ක්වොලිටි එකක් තියෙන කේසින් එකක් තමයි මේකට ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට මෙතනත් මේකේ මකුටේ කියලා ගහලා තියෙනවා. ඒතකොට මේ වගේ බ්‍රීෆ් කේස් එකක් වගේ තමයි අපිට ඕන තැනකට අරන් යන්න පුළුවන් විදිහට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙන්න මෙතන ඕගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ කෑලි දෙකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ දෙක උඩට ගල්ලා තමයි මේක මේ අන්ලොක් කරගන්න තියෙන්නේ. මේ කේස් එක අරගන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. කේස් එකේ මෙන්න මෙහෙම තියෙනවා. එතකොට මෙන්න මෙතන ඉන්ක්ලූඩ් වෙලා තියෙන පේපර් වර්ක්ස් වගේක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඇතුලේ තියෙන ඔයගලන්ට පේනවද දන්නේ නැහැ ඩ්‍රිල් බිට් එකක් තියෙනවා. එතකොට මෙතන ඉමේ ගහ ගන්න ඕන නම් ඒ වගේ කෑල්ලක් තියෙනවා. එතකොට මෙතන තව තියෙනවා මේ අපි පැක් එක එලි අන්පැක් කරලා බලමු. එතකොට මෙන්න මේ විදිහට තමයි ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ඩ්‍රිල් එකේ ඇතුලේ මේ පැකේජින් එක ඇතුලේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ කියපු විදිහට මෙතන ඩ්‍රිල් එක තියෙනවා. එතකොට මෙතන බැටරි දෙකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන charger එකක් බලා ගන්න පුළුවන් බැටරි දෙක charge කරගන්න. ඉතින් ඒ ටික තමයි අවිලා තියෙන්නේ. ඒ වගේම මේ පැකේජින් එකේ ඇතුලේ තියෙන මොනවද කියලා අපි කතා කළොත් එහෙම මෙතන අවිලා තියෙනවා මෙතන මේකේ අර මේ පාවිච්චි කරන විදිය අදාළව ඒ පොත අවිලා තියෙනවා. ඒ වගේම මෙතන warranty card එකක් තියෙනවා. ඒකට ඒ වගේම අර මම ඉස්සෙල්ලා සඳහන් කළා වගේ මේකේ ගහලා තියෙනවා මෙන්න මේක ඩ්‍රිල් එකට අපි මේ පැත්තට හයි කරගෙන ඉන්ජින් එකක් ගහගෙන ඉන්න පුළුවන් උඩක වැඩ ගන්න ඕන නම් ඒ වගේම මෙතන මේ ඩ්‍රිල් කට්ටක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපිට කොන්ක්‍රීට් එක වගේ විද ගන්න ඕන නම් ඩ්‍රිල් කට්ටක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේකේ තියෙන තව සුවිශේෂ දෙයක් තමයි මේකෙන් අපිට මෙන්න මේක පාවිච්චි කරලා මේ අපිට මේ ඇණයක් වුණත් ගලව ගන්න ඇණයක් මේ හයි කරගන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. මල් ඇණයක් හයි කරගන්න පුළුවන් මේක ඩ්‍රිල් එක පාවිච්චි කරලා. ඉතින් අපි ඩ්‍රිල් එක අරන් බලමු මොන වගේ දේවල්ද අපිට ඩ්‍රිල් එකෙන් කරගන්න පුළුවන් කියලා. ඉතින් අපි මුලින්ම ඩ්‍රිල් එක අරන් බලමු. ඊට කලින් මම මේ චාර්ජරය අරගෙන පැත්තකින් තියන්නම්. චාර්ජරේ පස්සේ අපි කතා කරමු චාර්ජරය ගැන. ඉතින් මෙන්න මේ වගේ තමයි ඩ්‍රිල් එක ඇවිල්ලා තියෙන්නේ. ඒතර ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඩ්‍රිල් එක මෙන්න මේ විදිහට තියෙනවා. මේ විදිහට මකුට බ්‍රෑන්ඩ් එකේ කියලා ගහලා තියෙනවා. එතකොට මෙහෙම ලිතියම් අයන් බැටරියක් තියෙන කියලා ගහලා තියෙනවා. ඒ වගේ මේ විදිහට චක් එක තියෙනවා. ඒ විදිහට මෙන්න මෙතන තමයි බැටරි එක සෙට් වෙන්නේ. අපි බැටරි එක කරන් දාලා බලමු. ඒතර මෙන්න මේ වගේ බැටරියක් තමයි ඔයගලන්ට මෙන්න මේ ඩ්‍රිල් එක හම්බෙන්නේ. එතකොට මේක 20 වෝට් මේ ඩ්‍රිල් එක අසින්න නිසා 20 වෝට් චාර්ජර් එක මේ බැටරිය තමයි එන්නේ. ඒතකොට ඔයගලන්ට බැටරිය බලා ගන්න පුළුවන් මෙන්න මේ පවර් බටන් එක එවුවට පස්සේ ඔයාලට බැටරිය කොච්චර තියෙනවද කියලා මේකේ පෙන්නනවා. ඒතකොට ඒ වගේ මේ ඉන්ඩිකේට් කරනවා මම අනිත් බැටරිය අරන් පෙන්නන්නම්. ඒ බැටරියේ මෙන්න මේ විදිහට සිලෙක්ට් කළාම ඔන්න බැටරි සම්පූර්ණ ෆුල් charge දෙනවා. කොළ පාටින් සම්පූර්ණ තුනම තියෙනවා කියලා පෙන්නනවා. ඒතකොට එක කට්ටයක් අඩු වෙනවා මේක අඩු වෙන මෙන්න මේ රතු තියෙන පැත්තට අඩු වෙනවා තමයි අපි charge කරගන්න ඕනේ. ඒතකොට මෙන්න මෙතෙන්ට තමයි අපිට මේකේ පින් එක ගහගන්න තියෙන charger පින් එක ඒකම charge කරන මේ කෑල්ල කියනකොට මම ඒක කියන්නේ. ඒතකොට මෙන්න මේ විදිහට අපිට මෙන්න මේ ආකාරයට අපිට මේ drill එකට මෙන්න මේක high කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට දාලා මෙන්න කළා මෙන්න මේක lock වෙනවා. lock වුණාට පස්සේ මේක ආයි ගලවන්න බෑ. අපිට ගලවන්න ඕන නම් අපිට මෙන්න මෙතන මේ රතු පාට පොඩි push button එකක් තියෙනවා. ඒ බටන් එක පහතට ඔබලා මෙන්න මෙහෙම කරලා ඇද්දට පස්සේ මෙන්න මේක ගැලවිලා එනවා. එන්න මේ විදිහට තමයි මේක හරි ගස්සලා තියෙන්නේ. එතකොට ඒ විදිහට තමයි ඩ්‍රිල් එකේ තියෙන්නේ. එතකොට මේ ඩ්‍රිල් එක මේ විදිහට දාලා මෙන්න මේ විදිහට අපි එබුවට පස්සේ ඩ්‍රිල් එක වැඩ කරනවා.
ඔන්න ඒ විදිහට වැඩ කරනවා. එතකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් තව දෙයක් තමයි මේ ඩ්‍රිල් එක වැඩ කරනකොට මෙන්න මෙතන ලයිට් එකක් පත් වෙනවා. ඔන්න ඒ විදිහට ලයිට් එකක් පත් වෙනවා. ඒ ලයිට් එක පත් වෙන්නේ අපිට බිත්ති විදින කළුවර දැනගන ඒ කළුවර දැන අපිට එළිය කරගන්න තමයි බැටරිය මේ ලයිට් එකක් මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි ඩ්‍රිල් එක ගැන සම්පූර්ණ විස්තරය ගැන කතා කරන්න තමයි දැන් හදන්නේ. එතකොට සම්පූර්ණ විස්තරය කියන්නේ ඕගලන්ට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා සිම්බල්ස් තුනක්. ඒ සිම්බල් තුනේ පළවෙනි සිම්බල් එක තමයි අපිට ඇණයක් ගලවන්න. ඒ කියන්නේ මල් ඇණයක් ෆ්ලැට් ස්ක්‍රූ ඇණයක් ගලවන්න මේක අපිට භාවිතා කරන්න පුළුවන්. මේ මෙතන මේ තියෙන කට්ටේට අපි හරියටම දාගත්තාම මේක මෙන්න මේ විදිහට කරකවන්න පුළුවන්. ඕගලන්ට පේනද ඔන්න ඔය විදිහට කරකවුවා මේක මෙන්න මේ කට්ටේ සෙට් වුණාම මෙතෙන්ද ඒක දැන් ස්ක්‍රූ ටයිප් එකේ තමයි තියෙන්නේ. එතකොට දෙවෙනි එකට ඒ කියන්නේ ඩ්‍රිල් ලීයක් යකඩයක් විදින්න වගේ ටයිප් එකක් දා ගන්නවා නම් මේක ආයේ හුදුන් අරගහම ඒ දෙවෙනි කට්ටේට වැටෙනවා. තුන්වෙනි කට්ටේ තමයි මේ ඩ්‍රිල් එකේ තියෙන විශේෂම දේ තමයි මේකේ හැම කියන්නේ කොන්ක්‍රීට් එක විද ගන්න පුළුවන් මේ ඩ්‍රිල් එක භාවිතා කරලා. ඒතොර ඒ ටික තමයි ඒ සිම්බල්ස් වලින් පෙන්නන්නේ. ඒ වගේම මෙන්න මෙතන මේක කැරගෙන ස්පීඩ් එක 18 16 14 ඔයගලන්ට පේන්නේ නැති මෙතන අංක එක වෙනකන් තියෙනවා. ඒතොර ඒක අඩු කරලා අපිට මේක කැරගෙන ස්පීඩ් එක අඩු වැඩි කරගන්න පුළුවන් මැනුවලි. ඔන්න ඒ විදිහට ටික් ගාන සද්දෙත් එක්කම මේක අපිට අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් අපි මේ උඩ තියෙන බටන් එක ගැන කතා කරලත් එහෙම මේ බටන් එකේ 1යි 2යි කියලා දෙකක් ගහලා තියෙනවා. එතකොට පළවෙනි එක දැම්මට පස්සේ ඔයගලන්ට කරන්න වෙන්නේ මේකේ බලය වැඩි ඒ වගේම ස්පීඩ් එක අඩුවෙන් තමයි මේක කරගන්නේ. එතකොට ලොකු බලයක් එක්ක ස්පීඩ් එක අඩුවෙන් මොකක් හරි විද ගන්නවා නම් ඒක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම දෙක දැම්මොත් එහෙම ඒකේ වෙන්නේ ස්පීඩ් එක වැඩි බලය අඩුයි කියන එක තමයි ඒකෙන් වෙන්නේ. එතකොට ලොකු ස්පීඩ් එකකින් අඩු බලයකින් මොකක් හරි දෙයක් විද ගන්න පුළුවන්. එතකොට ඔයගලන්ට පේනවාද මෙතන බටන් එකක් තියෙනවා මේ පැත්තේ එකක් තියෙනවා මෙතන එකක් තියෙනවා. ඒ බටන් එකෙන් එන්නේ මේක මේ පැත්තට දැම්මට පස්සේ මේක කරගන්නේ මේ අපි විදින පැත්තට. ඊට පස්සේ ඒ විදලා ආයි මේ කට්ටායි ගලව ගන්න ඕන නම් හරි මොකක් හරි තියෙන ඇතුලේ තියෙන දේ ගන්න ඕන නම් මේ ස්විච් එක මේ පැත්තෙන් හද කරලා මෙහෙට එවුවට පස්සේ මේක මේ ඒ පැත්තට කරගිලා මේ අනිත් පැත්තට රොටේට් වෙනවා. ඒ වගේම තමයි එතකොට මෙන්න මේක හරියටම සෙන්ටර් කරලා මැදලා තිබ්බොත් එහෙම මේ ඩ්‍රිල් එකේ මෙන්න මේ ස්විච් එක ප්‍රෙස් වෙන්නේ නැහැ. ඒක මේ ලොක් වෙලා තියෙනවා. අපිට මේක දාන පැත්තට දැම්මම පස්සේ මේ ඩ්‍රිල් එකේ මෙන්න මේ විදිහට අන්ලොක් වෙලා ඒක වැඩ කරන්නේ. ඉතින් ඒ ටික තමයි ඩ්‍රිල් එකේ ඒ ටික තමයි අපිට විශේෂ තියෙන්නේ. ඉතින් අපි මේකේ වෙන වැඩේ පොඩ්ඩක් ඉදලා ඒ කියන්නේ ලීයක් ඉදලා කොන්ක්‍රීට් එකක් ඉදලා බලමු කොහොමද මේක හරියටම වැඩ කරන්නේ කියලා. ඉතින් අපි දැන් බලමු මේ ඩ්‍රිල් එකේ කොහොමද මේ කොන්ක්‍රීට් එක නැත්තම් මෙන්න වගේ සිමෙන්ති කලක් ඉද ගන්න කියලා. ඉතින් මම මේකට සිමෙන්ති කල් භාගයක් කරන් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට ටක් එක කරකෝලා අපිට ඩ්‍රිල් කටුව මේ විදිහට දාගන්න පුළුවන්. අපිට අවශ්‍ය මිලිමීටර් 10 වෙනකම් මේකට සපෝට් කරනවා කියලා ගහලා තියෙනවා. ඉතින් මිලිමීටර් 10 වෙනකම් මේ චක්ක මේ චක්කෙට මේ අපිට දාගන්න පුළුවන් ඩ්‍රිල් කටුව. ඉතින් මේ විදිහට දාගෙන මෙන්න මේ විදිහට මේක තද කරගත්තාම මොන විදිහට තද කරගන්න තියෙන්නේ. තද කරගෙන මේක අපි දාන්න ඕනේ අර මම කිව්වා වගේ හැමර් කියන එකට දාලා අපි මුලින් බලමු එකකින් ඉඳලා මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පේන්නේ නැති මේ වැඩි බලයකින් අඩු ස්පීඩ් එකකින් තමයි මේක විදෙන්නේ. මේ විදිහට දැන් අපි බලමු මේක දෙවෙනි එකට පළවෙනි එකට මාරු කරලා අපි ස්පීඩ් එක දෙවෙනි එකට මාරු කරලා කොහොමද මේක විදෙන්නේ කියලා. ඉතින් අපි මුලින්ම මේකේ එකේ දාලානේ බැලුවේ. එතකොට අපි මේක දෙවෙනි එකට මාරු කරලා බලමු මේක කොහොමද විදෙන්නේ කියලා. මම උගලන්ට දෙවෙනි එකේදී ස්පීඩ් එක වැඩියෙන් ඒ වගේම මේ බලය අඩුවෙන් තමයි මේක විදෙන්නේ. ඉතින් අපි ඒක බලමු කොහොමද විදෙන්නේ කියලා. දැන් අපි බලමු ඩ්‍රිල් එකෙන් කොහොමද ලීයක් විද ගන්න කියලා. ඒ කියන්නේ කොහොමද ලීය විදින්නේ ඒක බලමු. මෙන්න මේ කට්ට දාලා අපි එහෙනම් ඒක පොඩ්ඩක් ටෙස්ට් කරලා බලමු. මෙන්න මේ විදිහට අර විදිහටම චක් එකට මේක දාගෙන එන්නේ කිය විදිහට මෙන්න මේ විදිහට කී එක දාගෙන ඩ්‍රිල් එකට අපි මෙන්න මේ විදිහට මේකේ මාරු කර ගන්න ඕනේ. මේක දෙවෙනි මෝඩ් එකට මාරු කර ගන්නවා. ඒ කියන්නේ මෙන්න මෙතන විදින මෝඩ් එකට මාරු කරගෙන මේක ස්පීඩ් එක වැඩිම එකට දාලා විදලා බලමු ලීයක් ඕන විදිහට කියලා. මෙන්න මේ විදිහට
දිය සෑහෙන ඉක්මනින් විදෙනවා. ඒ වගේ මම අර ඔයගොල්ලන් කිව්වා වගේ මේකේ අනිත් පැත්තට දාලා අපිට පුළුවන් මේක ගලවලා ගන්න. මෙන්න මේ විදිහට ගලවලා ගන්න පුළුවන් අනිත් පැත්තට. ඒ විදිහට තමයි ඒක තියෙන්නේ. එතකොට අපි තව දෙක තුනක් ඉදලා බලමු. දාලා විදිහට ගලවලා ගන්න පුළුවන්. ඒතර ඒ විදිහට තමයි ඒ ටික වෙන්නේ. ඉතින් අපි බලමු ස්ක්‍රූ ඇණයක් පාවිච්චි කරලා කොහොමද මේක ස්ක්‍රූ එකක් ගලවගන්නේ. එහෙනම් අපි දැන් බලමු මේ ඩ්‍රිල් එක භාවිතා කරලා කොහොමද මල් ඇණයක් නැත්නම් ෆ්ලැට් ඇණයක් ඒ වගේ දෙයක් ගලවගන්න අපිට කොහොමද මේක වැඩ කරන්නේ කියලා බලමු. ඒ වගේම අපි ඒක පාවිච්චි කරනකොට මෙන්න මෙතන ඔයගලන්ට පේන්නේ නැති මෙන්න මෙතන පළවෙනි අර මම කියපු මෝඩ් එකට මාරු කරගන්න ඕනේ. මෙතනින් අපිට ස්පීඩ් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒ වගේ අපි දැන් කතා කරමු මෙන්න මේ ඩ්‍රිල් එක පාවිච්චි කරලා කොහොමද මෙන්න මේ වගේ ඇණයක් මෙන්න මේ වගේ ඇණයක් මේ අපිට හයි කරගන්න ලී එකට ඒ වගේම ගලවගන්නේ කොහොමද කියලා අපි බලමු. ඉතින් ඒකට අපි භාවිතා කරනවා මෙන්න මේ වගේ කෑල්ලක්. මෙන්න මේ වගේ කෑල්ලකින් තමයි අපිට ඔයගලන්ට පේන්නේ නැති දෙපැත්තේම මල් මේ පොට තියෙන ඒවා තමයි තියෙන්නේ. එතකොට ඒක මෙන්න මේ වගේ ඩ්‍රිල් එකට අපිට මෙන්න මේ විදිහට දාන්න පුළුවන්. මේක දාලා මෙන්න මෙහෙම ලොක් එකක් තියෙනවා. ඒ ලොක් එක දාලා මෙන්න මෙහෙම කරකවල අපිට මෙන්න මේ වගේ ඒ කට්ට තද කරගන්න පුළුවන්. තද කරගෙන ඉවරලා මෙන්න මේ ඇනේ මෙන්න මේ විදිහට මේ ඩ්‍රිල් එකේ මේකට දාගෙන අපි බලමු කොහොමද ඉද ගන්න කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒක තමයි අන්න විදිහට මොනක් විද ගන්න. එන්න මේ විදිහට විද ගත්තට පස්සේ ටක් ගාලා අපිට විදින්න පුළුවන්. ඒ වගේම මේකේ අර විදිහට මේ අනිත් පැත්තට මේක දාලා ඒක හරියට කට් එක දාලා මෙන්න මේ විදිහට ඔන්නම ගලව ගන්න පුළුවන්. ඒ විදිහට ගලව ගන්න ඔන්න විදිහට ඇනේ ගලව ගන්න පුළුවන්. ඉතින් ඒ ටික තමයි අපිට මේකේ කතා කරන් තියෙන ඩ්‍රිල් එකෙන් කොහොමද වැඩ ටික වෙන්නේ කියලා. ඉතින් අපි යමු ඉස්සරහට. ඉතින් අපි දැන් කතා කරමු මේ චාර්ජරය ගැන. එතකොට චාර්ජර් ගත්තද මෙන්න මේ විදිහට මකුටේ කියලා ඒක බ්‍රෑන්ඩ් කරලා තියෙනවා. එතකොට ඒ වගේම 20 watt බැටරි චාර්ජර් කියලා ගහලා තියෙනවා. ඒ වගේම මෙන්න මේගේ 3 pin charger එකක් තමයි එන්නේ. ඒ වගේම අගේ අනිත් පැත්ත මෙන්න මේ විදිහට තමයි pin එක තියෙන්නේ. ඉතින් අපි ගත්තොත් එහෙම මේ චාර්ජරේ මේක බැටරි charge වෙනකොට full charge වෙලා නැත්නම් මේක අපි බැටරියට ගහලා තියෙද්දි මෙහෙම ගහලා කරන්ට් එකට ගහලා තියෙනකොට මෙන්න මේ ලයිට් එක රතු පාටින් තමයි ඉන්ඩිකේට් වෙලා තියෙන්නේ. මේක full charge වුණාට පස්සේ මේක කොළ පාට වෙනවා. ඉතින් අපි මේක චාර්ජරයට ගහලා බලමු. මම මේක charge එකට ගහන්න. මෙන්න විදිහට ගහුවට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේ ලයිට් එක රතු පාටේ ඉන්ඩිකේට් කරනවා. එතකොට මේක full charge වුණාට පස්සේ මේක දැන් full charge වෙලා නැති නිසා තමයි එහෙම වැටෙන්නේ. full charge වුණාට පස්සේ වාට මේක කොළ පාටින් බලා ගන්නවා. එතකොට වාට charge එකකින් ගලවලා මේ බැටරිය මෙන්න විදිහට අයින් කර ගන්න පුළුවන්. ඉතින් ඒ ටික තමයි charger එක ගැන මට ඔයාලට කියන්න තියෙන්නේ. ඉතින් අද අපි ඔයගලන්ට අරන් ආවේ මෙන්න මේ කියපු විදිහට ඔයගොල්ලෝ වීඩියෝ එක බලපු විදිහට මකුටේ බ්‍රෑන්ඩ් එකේ කෝඩ්ලස් ඩ්‍රිල් එකක් තමයි අරන් ආවිලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට මේ ඩ්‍රිල් බයි කරන්න ඕන නම් අවශ්‍ය ලින්ක්ස් මම දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒ වගේම මේ ඩ්‍රිල් එක ගත්තොත් එහෙම මම මාස කිහිපයක් පාවිච්චි කළා. මේ වගේ ඩ්‍රිල් එකක් භාවිතා කරලා තමයි ඔයගලන්ට මේ වීඩියෝ කරන් ආවේ. මේක හොඳයි කියලා හිතෙච්ච නිසා. ඉතින් ඒ වගේම මම මේ ගැන වීඩියෝස් තව මම අපේ YouTube channel එකේ කරලා තියෙනවා. එක එක items ගැන වීඩියෝස්. ඉතින් ඒවත් ඔයගලන්ට බලන්න පුළුවන් වීඩියෝ අපේ YouTube channel එකට ගිහිල්ලා. ඉතින් මේ වගේ තවත් සුපිරි වීඩියෝ එකකින් හම්බ වෙනවා. හැමෝටම ජය වේවා.